අද අසේල ජයරත්න අවුරුදු ගානක් මහන්සි වෙලා මම හිතන්නේ වසර 20කට ආසන්නයි. 20යි. අවුරුදු 20යි සංගීත කණ්ඩායමේ කරපු දේවල් වැඩ ගොඩයි. ඒ අතරින් අසේල ජයරත්න ප්‍රධාන පුරනායකල මැජික් කියන්නේ කලා ලෝකයට බොහොම ආකර්ශනීය සංගීත කණ්ඩායමක් හැටියට මිහිමුණු සංගීත කණ්ඩායමක්. මේ වෙලාවේ අපේ තව යාළුවෙක් කියලා ඉන්නවා මේ පැත්තෙන් එන්නකෝ. ආරාධනය කරනවා. වෙනදා වගේම විරාජ් පෙරේරා. ජයවා. මල්ලි මට ඉස්සෙල්ලා වෙලාසකින් නැහැ. ඇවිල්ලා ලස්සන වීඩියෝ ටික ෂේම කර ඉන්නවා දැන්. ඉතින් අපි යන් අසේලගේ අලුත් තැන ආරච්චාවෙන් මොකද මේ බිල්ඩින් එක හදන පරමාර්ථය මොකක්ද අසේල? පරමාර්ථය අපි අර දෙයක් කරාදී ඒක තමයි මුලින්ම ඔෆිෂියල් වැඩ කරාදී ඒක ඔෆිෂියල් විදියට දැන් තියෙනවා. මේක මම ගොල්ලෝ තිබ්බා ඉතින් ඒ තැන් ඒ හරි දේ කරාදී ඒක හරියට කරන්න ඕනවා. ඒ නිසා තමයි නායකත්වයේ පිළිවෙලයි නායකත්වයේ සඳහා වෙනම ඔෆිස් රූම් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම සෝෂල් මීඩියා කෝඩිනේටර් එයාට වෙනම පුටුවක් ඇවිල්ලා තියෙනවා. බොහොම පිළිවෙලට ගමනක් යන සූදානම් වෙන බව පේනවා. ඒ පිළිවෙල සංගීත කණ්ඩායම තුලත් ඉදිරියේදී අපි තව තවත් දකිවි. තව දැන් කීපයක් තියෙනවා. ආසයි මේ තැනට ආවම අලුත් සුවඳ කිරියේ නේද? අලුත් සුවඳ මේ දැනෙනවා නිකන් ඒ ෆ්‍රෙෂ් එළම ෆීලිං එක. ෆ්‍රෙෂ් එක නේද? අපි වෙනුම් තරක් තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම සෙට් වෙන්න බලන විතර අපි දාමක් කියලා ඉන්නත්. යා ඉස්සරහට. ඒ දෙතින් ගියපම අපේ සංකල්ප ගන්න. මේ යකින් වෙන සංකල්ප. එලින් රූම් එක. ඔව්. ඉතින් තමයි කියන්නේ එලින් වෙන්නේ හැමදේම. සෝෂල් මීඩියා පැත්තට අවශ්‍ය දේවල්, ඒ වගේම ෂෝ වලට අවශ්‍ය දේවල්, සියලු දේවල් කටයුතු, ඒ වගේම සංක දසුන් එයාගේ අතින් සිද්ධ වෙන නිර්මාණ කටයුතු, වීඩියෝ එඩිටින් මේ සියල්ල සිද්ධ වෙන්නේ මෙතනින්. තව යාළුවෙක් කියලා ආවත්තේ සංගීත කණ්ඩායමකට හොඳ හයියක් දුන්න කොල්ලෙක් ඉන්නවා ආවත්තේ. අයිබෝන් ඉතින් අද යාළුවෝ ඔක්කොම අත හිතමිලා ඔක්කොම එකතු වෙන දවසක්. අපි යන් පාටියක් තියෙනවා බලන්න. ඉතින් මෙතන තමයි අපි ඉවෙන්ට් ප්ලෑන් මනෝජ් ලියෝ මේ ටේබල් එක ඉවෙන්ට් ප්ලෑන් අපි අප ලස්සන ඒනෝ මෙතනින් වෙන්නේ ඉස්සරහට තියෙන ඉවෙන්ට් පිළිබඳව දැන් අර ගමන යනවා ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රික් බෑන්ඩ් එකකට යනවා බෑන්ඩ් එකක් හැටියට යනවා බෑන්ඩ් එකක් විදියට ඉස්සරහට බෑන්ඩ් එකක් විදියට ඉස්සරහට එතකොට ඉවෙන්ට් ප්ලෑන් කරන අයට මෙතන ඇවිල්ලා සාකච්ඡා කරනවා. ඒ සඳහා හොඳ සුදුසු පරිසරයක් උත්සාහ කරනවා. ජය වේවා. අපි තාම යන්න වෙනා බෑන්ඩින් එකේ කායවර්ධන. ඒ කියන්නේ මේ ශරීර සුවතාවය සඳහා කරලා තියෙනවා. ඔව් ඒක එදාදාගත්තානේ වේදනාවක් තියෙනවා. මාරු දෙයක් තියෙනවා. කොල්ලන්ට අතදී මම හිතුවා ඒ වීඩියෝ හදාගන්න කරලා දෙන්න ඕනේ කියලා. අනිවාර්යෙන් අපි වීඩියෝ තාලු කරලා ඔබට ආවට මේ අතර සංගීත කණ්ඩායමේ සමාජිකයන් වෙනුවෙන් හැමදාම අසේල ජයරත්න කොහොම හිතලා කල්පනා කරලා වැඩ කරනවා. ඒගොල්ලන්ගේ ශරීර සුවතාවය උදෙසා තුන කරක් හදලා දෙනවා. අපි එන්න මොනවද තියෙන්නේ? ඉස්සරහට ඒ කියන්නේ අපි ෂෝකරයිස් කරනකොට මෙතන වීඩියෝ එකක් ගන්න පුළුවන්ද? නිදහසේ ඔයගොල්ලන්ගේ ඉවෙන්ට් එක ඔයගොල්ලන්ගේ ෂෝ එක අසේලව හම්බ වෙලා අර වෙන වෙන අයට කෝල් කරලා වෙන වෙන අයට වැඩේ දීලා අමාරු වෙන්න ඕනේ. අසේලව හම්බ වෙලා ඉවෙන්ට් එක ප්ලෑන් කරලා හොඳ දේවල් ඔයගොල්ලන්ගේ ෂෝ එකට එකතු කරගෙන කතා බහ කරලා යන්න පුළුවන් නේද? ඒ වගේම බෑන්ඩ් මෙම්බර්ස් වලට තමගේ සංගීත කණ්ඩායම ඉදිරි කාලවකවානුව ඉදිරි ගමන් මඟ පිළිබඳව සාකච්ඡා කරගන්න ඔබදාන කොන්න මීටින් රූම් එකක් හදනවා. බෑන්ඩ් ලීඩර් කෙනෙක් හැටියට සංගීත කණ්ඩායමක නායකයෙක් හැටියට එයාගේ යුතුයකම එයාගේ මෙහෙවර හොඳට හඳුනාගෙන මේ සංගීත කණ්ඩායමේ ගමන් මාවත උදෙසා අස්සලතරක් හදලා දෙනවා. කොහෙද පවුනද? වාලේ කරගෙන අපි ඒකට Yeah.
තව ඉස්සරහට යන්න. ඒ සියලු දෙනාටම අපේ ශේෂයේ ඉන්න හැමෝටම ඇවිල්ලා කියන්නේ ගෝල් එකක් දීලා ඒ වගේ විශ්වවිද්‍යාලයක තියෙන ඕනම ආර්ටිස්ට් කෙනෙක් ඕනම කලාකාරයෙකුට ඇවිල්ලා තමන්ගේ අලුත් සින්දුවක් වුණාද එහෙම නැත්නම් බෑන්ඩ් එකක තමන්ගේ දියන සින්දුව තවත් ටිකක් අර ෆ්‍රෙෂ් කරගන්න ඕන නම් පොඩි ප්‍රැක්ටිස් එකක් ගන්න ඕන නම් ඇවිල්ලා මෙතන ප්‍රැක්ටිස් එකට සහභාගී වෙලා විවේක අරගෙන ආයෙත් තව ප්‍රැක්ටිස් සෙෂන් එකකට සහභාගී වෙන්න කියනවා දෙනවා. ඒ වෙනුවෙන් හදමු ගන්න. දැන් එන්න බලන්න. ආදරය කරන ඔයාලා වෙනුවෙන්ම අපි අද වීඩියෝ එක අරගෙන ආවේ බැචිලාගේ අලුත් තැන. මේක තමයි නියම නායකත්වය කියන්නේ. මේක තමයි පරිපූර්ණ නායකත්වයක තියෙන වෙනස්කම. සංගීත කණ්ඩායමක නිරන්තර යාවත්කාලින වෙන්නේ මේක තමයි. ඉතින් සංගීත කණ්ඩායම දවසින් දවස අප්ඩේට් වෙනවත් එක්කම තමන්ගේ පසුබිම සකසා ගැනීම තමයි අසීල ගොඩක් වටින්නේ. අසීලගේ ඉදිරියට සුබපතනවා. විශේෂයෙන් අසීල ජයරත්න කවදාවත් මුල අමතක කරන්නේ නැති කෙනෙක්. ඒ වගේම පළවෙනි ස්ටුඩියෝ ඕපන් කරනකොට ආදරය කරා. ඒ ආදරණීයත්වයේ සහෝදරකමට ගරුකරනවා. අසීලවත් එක්ක වැඩ කරන අපි ඒ වගේම කලාකාරින් හැමෝම කලාකරුවන්ට ආදරණීය සංවිධායකතුමන්ලට රසික රසිකාවන්ට උනත් ප්‍රෝත්සාහය දුන්නා. ඔයගොල්ලන්ගේ ඉවෙන්ට් එක ප්ලෑන් කරනකොට අසීලවගේ ඉවට එන්න, කතා කරන්න, ඒගොල්ලොත් එක්ක බොහොම සුවදව හමු වෙලා ඔයගොල්ලන්ගේ ඉවෙන්ට් එක ප්ලෑන් කරන්න. මේ තමයි පැජි නිවස. පැජි නිවස ඔයගොල්ලන්ට හැමදාම දෙවුයි. ජය වේවා. අසීල මේ කොහොම හරි මේ අරකට අර ටේබල් දාලා හදලා තියෙන මොකද්ද? ඒ බණහන් අතක මේ ප්‍රධානමනේ ඇතර පොල්ලෝට පොඩ කිල් එකේ ඉඳ වෙනවා සිතා පොඩට ඇවිල්ලා ඒ කියන්නේ ඒකට දිදා ඔයකට සිත අනිවාර්යයි. ඕක විතරද තව ඉස්සරහට යනකොට තව මේ හදලා ඉඳන්නේ නෑ මේක විතරයි. මේක විතරයි. ඉතින් ඔන්න ජය වේවා. මේ අලුත් තැන බොහොම ලස්සනයි. පොල්ලෝට කියන චිල් එකේ ඉඳලා හදලා අල්ලන්නේ මෙතන. හොර රහසේ තව වැඩක් වෙනවා. ඔයගොල්ලන්ට කියන්න තමයි මේක ආවේ. මේ තමයි ෆියුචර්. තව ඉන්නනේ අපි ඉන්නවා. තව දෙනෙක් ඉන්නවා. hina වෙලා ඉන්න ෆොටෝ ටිකක් ඉන්නවා. hina වෙලාම වැඩි කරගෙන යන්න ඕනේ. දිනවතා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. මොකද්ද මේ හොර රහසේ වෙන්නේ? මේ තමයි ෆියුචර්. අසීල ජයරත්න ප්‍රධාන බැජි සංගීත කණ්ඩායමේ ඒ සංයුතිය අරගෙන ඉස්සරහට වෙනස්ම ගමන් මාවතකට යන්න සූදානම් වෙන ෆොටෝ ටික. මේකේ නායකත්වය සහ මේකේ සංයුතිය හදන්නේ අසීලගේ පුතා. අශේන් මතක වෙනවා අශේන් නාට්‍ය ගිහිල්ලා මේ ලාගේ අශේන් නෑ නාට්‍ය ගිහිල්ලා ෆියුචර් නිර්මාණය කරලා දෙනවා අසීල පුතාට දැනක් හදලා දෙනවා වෙන ස්ටෝරි එකක්. ඒක ඉස්සරහට තව අප්ඩේට් වෙයි. අපි අප්ඩේට් වෙලා එනකොට සංගීත කණ්ඩායමේ ප්‍රැක්ටිස් කරලා හොඳ දේවල් ඉස්සරහට එනකොට ඒකත් එක්කත් හම්බ වෙමු. මේ තමයි ෆියුචර්. ජය වේවා. ඔක්කොම ලස්සනට ප්‍රැක්ටිස් කරලා හොඳ ගමනක් යන්න ඕනේ. එහෙනම් එකා වගේ බැජිනා වගේ ඉන්න ඕනේ. ජය වේවා.